අද හිතනවතුණු තැන් තුලින් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ විස්පෙන් ප්‍රජාවේ තවත් සුවිශේෂ පුද්ගලයෙක් සමග. ඇත්තටම කියනවා නම් මොහු කලාකරුවෙක්, රංගන ශිල්පියෙක්, නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්, නාට්‍ය රචකයෙක් යන ආදී කලාව තුල බොහෝ අතුපතර විහිදු සුන්දර මිනිසෙක්. ඉතින් ඒ තමයි බර්නාඩ් පෙරේරා. අයිබෝන් බර්නාඩ්. අයිබෝන් ආනන්ද. ඔව්. මම දැන් බර්නාඩ් අපේ කතා බහ පටන් ගනිමු පොඩ්ඩක් ජීවිතේ ආපස්සට ගිහිල්ලා. ජීවිතේ ආපස්සට ගියා කියන්නේ මම හිතන්නේ බර්නාඩ් කැමති නෑ ජීවිතේ ආපස්සට යන්න. ජීවිතේ හැමදාම ඉස්සරහට ගිය පුද්ගලයෙක් තමයි බර්නාඩ් කියන්නේ. මම ඒකෙන් අදහස් කළේ අතීතයේ පිළිබඳ කෙටි යමක් කතා බහ කරමුද? විශේෂයෙන්ම මව්බිමේ ගත කළ කාලය, එතකොට බර්නාඩ්ගේ ගම් පළාත පිළිබඳව, පාසල පිළිබඳව, ඒ කියන්නේ සුන්දර විවාහය පිළිබඳව මතක් කරොත් කොහොමද බර්නාඩ්? මම ඇත්තටම පානුදුරේ පදිංචි වුණේ. ඒකම මම ඉගෙන ගත්තේ සාන්ත අන්තෝනි විද්‍යාලේ. ඒන් ඉගෙනගෙන ඊට පසුව මම අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සමත් වෙලා මම යුනිවර්සිටි එකට ඇතුළත් වුණා. ඊට පස්සේ මම බොහොම ලාබාල වයසෙන්ම මම රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ සේවයට ගියා. ඒ එකම මට විවාහ ගිවස ගන්න වුණා. මගේ කාගෙන්වත් බලපෑමක් තුළින් නෙවෙයි. මට හිතුණා ජීවිතේ දේවල් ඉක්මනින් පටන් ගත්තොත් ඒක පහසුයි ලෙහෙසි කියලා. නිසා මම අවුරුදු 23න් මම විවාහ ගිවස ගත්තා. ජීවිතේ සුන්දරම කාලේ විවාහ වෙලා තියෙන්නේ. ඒකට බිරිඳ වශයෙන් තෝරාගත්තේ මගේ බිරිඳගේ නම වජිරා වසන්තමාලා පෙරේරා. ඇයගේ ගම බේරුවල. තකුණු පළාතේ බේරුවල. ඒකට බර්නාඩ්ලා ගම වල ඉඳලා එච්චරයක් නෑ පානුදුරේ ඉඳලා නේ. නෑ. හොඳයි. එතකොට කොහොමද ඕස්ට්‍රේලියාවට පැමිණීම සිද්ධ වුනේ? ඇත්තටම ඕස්ට්‍රේලියාවට මම සංක්‍රමණය වුණේ 1988 වර්ෂයේ. එතකොට මම සංස්ථාවේ සේවය කළා අවුරුදු 10ක් විතර වෙනවා එවකට. එතකොට මට හොඳ සෑහෙන අත්දැකීමකුත් තිබුණා, පළපුරුද්දකුත් තිබුණා. ඒ හින්දා මම එතකොට තිබුණා මේ වීසා ක්‍රමයක් ඉන්ඩිපෙන්ඩන්ට් ඉමිග්‍රන්ට් අන්න ඒ වීසා පළපත්‍රය යටතේ මම ඇප්ලිකේෂන් එකක් දාලා මට මාස 18න්ම ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආදරණීය බිරිඳ සමගම ආවා. ඔව්. එතකොට මම හිතන්නේ ලොකු පුතා එතකොට මට පුතේයි දුවයි දෙන්නෙක් හිටියා. හතර දෙනාම මෙයාට සංක්‍රමණය වුණා. ඔව්. හොඳයි. ඒ කෙලින්ම ආවේ බ්‍රිස්බේන් වලටද? බ්‍රිස්බේන් වලට. මට එන්නත් ඉස්සෙල්ලා මට අවවාදයක් කළා දුන්නා බ්‍රිස්බේන් වලට එන්න ලංකාව වගේමයි. ඒ වැටහීම මතම බ්‍රිස්බේන් තෝරාගත්තා. ඔව්. බොහොම හොඳයි. ඉතින් ඇත්තටම බ්‍රිස්බේන් ගැන අපි කාගේ තියෙන හොඳ පැහැපත් සුන්දර ආසා කරන ප්‍රාන්තයක් වශයෙන් තමයි ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් ප්‍රාන්තය නැත්නම් කුයින්ස්ලන්ඩ් ප්‍රාන්තය හඳුන්වන්නේ. නොවසින කියලා එහෙම ඉතින් බැබලෙන ප්‍රාන්තය කියලා. ඇත්තට මේක ඒක නේ අපි මේ ප්‍රාන්තයේ ජීවත් වෙන ලස්සනට. ඉතින් ඒ ප්‍රාන්තයේ ලස්සනට ජීවත් වෙනකොට බර්නාඩ් වාගේ ලස්සන පුද්ගලයෙක් අපිට හම්බ වෙනවා. ඔව්. බර්නාඩ් අපි ඔබ දන්නේ නාට්‍යකරුවෙක් වශයෙන් ප්‍රජාව තුළ විශේෂයෙන් ඔබ දන්නවා. ඒ වුණාට විශේෂයෙන්ම බ්‍රිස්බේන් ප්‍රජාව වෙනුවෙන් බොහෝ කටයුතු වල නියුමේ නායකයෙක් ප්‍රජාව වෙනුවෙන් බොහෝ කටයුතු කරලා තියෙනවා. අපි ඔබේ මේ නාට්‍ය පැත්තට යන්න කලින් අපි කතා කරන්න ඕනේ විශේෂයෙන් කුයින්ස්ලන්තයේ සිංහල සංගමයේ ආරම්භක යුගයේ ඔබ එහි මුල් පුරුක. අපි පටන් ගමු බලන්න කෙටියෙන්, ඉතාමත් කෙටියෙන් මේ පිළිබඳව ඔබ එහි ආරම්භක පුරුක වශයෙන් අද මෙච්චර දුරක් ආපු සිංහල සංගමයේ ඒ අතීතයේ පිළිබඳ කෙටියෙන් සඳහනක් කළොත්. ඔව්, ඇත්තටම සිංහල සංගමයේ නම දැම්මෙත් මම. සිංහල සංගමයේ ආරම්භ වුණේ 1993 දෙසැම්බර් මාස 1 වෙනිදා තමයි
ඒ පළවෙනි සභාවාරයේ පැවතුනේ මේ සංගමයේ පටන් ගන්නෙදිම මුල්ම සභාපති උනේ සභාපතිනි උනේ කාන්ති. ඊට පස්සේ මම සංස්කෘතික ලේකම් ඒ වගේම ධර්ම රත්නාගේ හිටියේ ප්‍රධාන ලේකම් වශයෙන්. එතකොට අපි කට්ටිය තවත් කීප දෙනෙක් ඉන්නවා මට කොහොම හැමෝගෙම නෑ. ඔබ ප්‍රධානම පළවෙනිම සංස්කෘතික ලේකම්. ඔව්. මොකද එතකොට මේ සංගමයේ තියෙන ප්‍රධානම කර්තව්‍යයක් වඩ ප්‍රධානම සරලාංග ගැන මතක් කළොත්. එතකොට මම සංස්කෘතික ලේකම් වශයෙන් අවුරුදු 3ක්ම හිටියා. මුලින්ම සරලාංග අපි වේදිකාවට ගෙනාවේ 93. ඒ වෙලාවේදී මට මම තමයි සංවිධානය කළේ මුළු සංස්කෘතික සංදර්ශනයම. ඒ අවස්ථාවේදී මම ඒ වසරේ නාට්‍ය 3ක් මම වේදිකාගත කරා. මේ මුල්ම අවුරුද්දේ. මම මුලින්ම සඳහන් කරපු විදිහට නාට්‍යකරුවෙක් වශයෙන් නාට්‍ය රචකයෙක් වශයෙන් මම ඒ කියපු හැඳින්වීම දැන් තේරෙන්නේ නැති හරියටම හරි ගිය. කියන්නේ පළවෙනිම සරලාංග ප්‍රසංගයේ මේ දීම නාට්‍ය 3ක් නිෂ්පාදනය කරලා අධ්‍යයනය කරලා තියෙනවා බර්නාඩ්. එතකොට දැන් මේ අපි දැනගත්තා අද සෑහෙන ප්‍රධානම දැවැන්ත සංගමයක් වශයෙන් කුයින්ස්ලන්තයේ තියෙන සිංහල සංගමයේ නම යෝජනා කරලා තියෙන්නේ අපේ බර්නාඩ් විසින් කියලා. බොහොම සතුටු කාරණයක් බර්නාඩ් අද තාමත් තියෙන එක. ඉතින් අපි නැවතත් ගියොත් දැන් ඔබ ආරම්භ කළා පළවෙනි අවුරුද්දේම නාට්‍ය 3කින්. ඊට පස්සේ මම දන්න විදිහට ඔබ මං හිතන්නේ විශාල නාට්‍ය ප්‍රමාණයක් අපේ ප්‍රජාවට මේ සරලාංග ප්‍රසංගය තුළ වේදිකාව මත ගෙන හැර පෑවා. අපි පොඩ්ඩක් ඒ පිළිබඳව කෙටිය මතක් කළොත් නාට්‍ය කීයක් විතර? නාට්‍ය 15ක් විතර මම නිෂ්පාදනය කළ අධ්‍යක්ෂ කර නිෂ්පාදනය කරා. ඒ 15 මට මතක විදිහට මම මුලින්ම පටන් ගත්තේ අභිරූපණ රංග කියලා මං විසින්ම මේ වේදිකාවේ තනි පුද්ගලයෙක් විදිහට මම රංගපෑමක් කරා. ඊට පස්සේ ඔය විලක මහිම කියලා පොඩි ළමයින්ට මම හිතන්නේ නායනතේ ඕගොල්ලන්ගේ පුතත් පොඩි ළමයින්ගේ නාට්‍ය හිටියා. ඒකම ඔය මනමේ පොඩි කාලේ මනමේ කුමාරයාගේ නාට්‍ය ඒ වගේම එතනින් ගියාම නරි බෑනා මේ නාට්‍ය ඇත්තරම කලින් නිෂ්පාදනය කරපු නාට්‍ය වුණාට මට හිතුණා සිංහල සංගමේ අපි ආරම්භ කරලා සිංහල අපි මෙහි වාසය කරන ඈන්ට ඒ පරණ සංස්කෘතිය පරණ නාට්‍ය සංස්කෘතිය ඉස්සලම එතනින් පටන් ගන්න ඕනේ. හරියටම හරි බර්නාඩ් මේ ඔබ සඳහන් කරපු විදිහට මම හිතන්නේ මටත් අවස්ථාව ලැබුණා මටත් වාසනාව ලැබුණා ඔබගේ නාට්‍ය කීපයකම චරිත නිරූපණය කරන්න ඔබ මට ආරාධනා කළා. මම හිතන්නේ අපි සංග දැක්ව සරලාංග වේදිකාවේ අවුරුදු කීපයක්ම ඔව් මටත් මගේ බිරිඳටත් මගේ දරුවන්ටත් ඔබේ අවස්ථාව ලබා දීලා තියෙනවා. මේවා ඒක මතක් කරගන්න ඕනේ ස්තුතිපූර්වකව. ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕන. මේ මෑතකදී මම අධ්‍යක්ෂණය කරපු නොදැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියන නාට්‍යයේ නායන හොඳ විශාල ප්‍රධාන චරිතයක් රංගපෑවා. ඒ වගේම ඔයත් මට මතකයි රාජකපුරයේකේ කපුවගේ චරිතේ රංගපෑවා. ඉතාමත් අනර්ග විදිහට. ඉතින් මට තාමත් ඒ මතක සටහන් මගේ ඔළුවේ තියෙනවා. ඔව් වුණාට ඒ අවස්ථාව මට ලබා දුන්නේ ඇත්තටම ඒ වගේම දැන් ඔබ මුලින් සඳහන් කළා මේ නාට්‍ය වල මම දැකපු දෙයක් තමයි ඔබගේ නාට්‍ය නිර්මාණ දිහා බලපුවම මේ නිර්මාණ මේ කාලයට මේ අදට ඔබිනවා වාගේම ඔබ මුලින් සඳහන් කරපු විදිහට ඒ පැරණි ඒ සම්ප්‍රදාන කුලේ නාට්‍ය වල තියෙන ගීත ඒ නාට්‍ය වල තිබුණු යම් කොටස්
පුටා දක්වලා ඔබ නිර්මාණය කළා. අර්ථකථනයේ නව අර්ථකථනයක් දීලා බොහොම මැනවි මේ කාලයට ගැලපෙන විදිහට ඒවා නිර්මාණය කළා. බොහොම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා මට මතකයි. ඇත්තටම ඒවා සාර්ථක නිර්මාණ කියලා කලාකරුවෙක් වශයෙන් ඔබ අපේ ඩිස්ප්ලේ වල මම හිතන්නේ හරිම ලොකු වැදගත්කමක් වෙනවා ඒක. ඉතින් ඇත්තටම මේක අපේ නොමැකෙන දෙයක්. අපි දැන් පොඩ්ඩක් අහපුව මේ අපේ මාතෘකාව පොඩ්ඩක් වෙන පැත්තට ගියොත් ඔබගේ සුන්දර කැදැල්ල පිළිබඳව ඒ කියන්නේ දැන් ආදරණීය බිරිඳ ගැන කිව්වා. එතකොට මම හිතන්නේ ඔබ දැන් 100 200 කෙනෙක් මම හිතන්නේ. දැන් මට ඇත්තටම මුණුබුරු මිනිබිරියෝ ඉන්නවා 6 දෙනෙක්. හරිම වාසනාවන්ත තාත්තා කෙනෙක්. හරිම වාසනාවන්ත තාත්තා කෙනෙක්. ඔව් 100 කෙනෙක්. 100 කෙනෙක්. මම හිතන්නේ මම තමයි අපේ පැරණි මෙහෙට සංක්‍රමණය වෙච්ච 88 සංක්‍රමණය වෙච්ච කට්ටියේ මගේ දන්න යාළුවෝ අතර වැඩිම මුණුබුරු මිනිබිරිය පිරිසක් ඉන්නේ මට. ඒක මම ආඩම්බරෙන් කියන්න කැමතියි. ඒක ලොකු වාසනාවක්. ඔව් ඔව් ඔව්. මේ ඉතින් ඇත්තටම එතකොට දැන් මේ ඔබ මං හිතන්නේ බොහොම දැන් ජීවිතේ ටිකක් විවේකීව ගෙවන මොහොතක් බින්දස් සමග දැන් දරුවන් විවාහ වෙලා ඈත්ලා ඉන්නේ. සුන්දරව විවේකීව ජීවිතය ගෙවනවා. ඔබගේ කලා කටයුතු වල ඔබ තාමත් මම හිතන්නේ නිරත වෙනවා. ඉදිරියේදීත් ඔබ යම් නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙන බවට ඔබ මා සමග මුලින් කරපු කතාවලදී දැනුවත් කළා. ඉතින් ඔබ මේ සිංහල සංගමයේ ආරම්භක පුරෝගාමීෙක් වශයෙන් මුල් පුරුකක් වශයෙන් බහුල අධ්‍යක්ෂක තුන අපිට මතකයි ඒ දවස්වල ඔබ සභාපති වශයෙන් කුණිසන්ත සිංහල සංගමයේ කටයුතු කළා කාලයක්. ඒ කාලේදී ඇවිල්ලා ප්‍රජාවත් එක්ක මේ සරලවම වාරි මානිකුත් කටයුතු වලට දැවැන්ත ලෙස විශේෂයෙන්ම කුණිසන්තේ සිංහල පාසලේදී ඔබ ඒකට මුල් වෙලා කටයුතු කළා. ඉතින් මේ වගේ ගොඩාක් අත්දැකීම් තියෙනවා මේ ප්‍රජාව පිළිබඳව සහ මේ සිංහල සංගමය ගැන සහ මේ කටයුතු කරන ආකාරය පිළිබඳව. ඔබ මේ ජේෂ්ඨ වශයෙන් බර්නාඩ් මේ අලුත් පරම්පරාවට දැන් සංගමේ තාමත් කුණිසන්ත සිංහල සංගමේ තාමත් පැවැත්වෙනවා. සිංහල පාසල් තාමත් පැවැත්වෙනවා. මේ ඔබලා එදා ආරම්භ කළා. ඔබගේ නමින් කුණිසන්ත සිංහල සංගමේ බිහි වුණා. අද අවුරුදු ගානක් දැන් 30 ගානකට ආසන්න වසර ගානක් ගෙවිලා දිනවා. ජේෂ්ඨ වශයෙන් අධ්‍යක්ෂින් බහුල පුද්ගලෙක් වශයෙන් මොනවද දෙන උපදේශය මොනවද මේ අලුත් පරම්පරාවට කියන්න තියෙන්නේ මේ ඇත්තටම කොහොමද තවදුරටත් මේ වසර ගානක් යන ඔබගේ අත්දැකීම් මතින් කියන්න බලන්න යමක් කෙටියෙන්. ඇත්තටම ඒක විශාල හොඳ ප්‍රශ්නයක්, කාලෝචිත ප්‍රශ්නයක්. මොකද සංගමේ අපි පටන් ගත්තේ 1993. එතකොට මම සභාපති වෙනකොට සභාපතිවරු 5 දෙනෙක්ම අවසානයේදී තමයි සභාපතිවරුන්ගේ මම තමයි 6 වෙනි සභාපති. ඉතින් මං හිතුවා අපේ පරමාර්ථයක් තිබුණා මේ සිංහල සංගමයටම අයිති වෙච්ච ස්ථිර ස්ථානයක් හදාගන්න ඕනේ කියලා. මේ ස්ථානය අපිට හදාගන්න ඕන එකම විදිය අපි හිතාගෙන හිටියේ මේකම ඉල්ලා අපි ප්‍රසිද්ධිය කියපු දෙයක් නෙවෙයි. එකම විදිය අපිට තිබුණේ මේක අපේ සංගමයට මේ පරමාර්ථ තුනකින් එකක් තමයි පන්සලක් හදාගන්න ඕනේ කියන එක. මේ පන්සලක් හදාගන්න ඕනෑමකම තිබුණේ වගේම ඊට යට පරමාර්ථයකුත් තිබුණා. මොකද අපි දැනගට හිටියා මේ පන්සලක් මිනිස්සු ඉතාමත් ඉක්මනට එකතු වෙන තරක් කියලා. ඒ හින්දා මේ කාරණාව පෙරදරි කරගත්තොත් අපිට මේ කර්තව්‍ය ඉෂ්ට කරන්න පුළුවන් කියලා අපිට වැටහුණා. ඒ හින්දා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන කරගෙන මට හිතුණා මේක තමයි අන්තිම අවස්ථාව කියලා. මට මේක තමයි අවසාන අවස්ථාව මේ වැඩේ කරගන්න කියලා. මේ මෙතනින් ගිලිහුණොත් කරගන්න බෑ. හැබැයි ඒක 70% විතර ඒ ප්‍රශ්නේ සාර්ථක කරගන්න යන අතරේ පොඩි බාධක ඇති වුණා. මේ බාධක විශේෂයෙන් මම කතා කරන්න කැමැති. මොකද ගියේ දේ ගියා අපිට ඒව ගැන කතා කරලා ඇති වැඩක් නැහැ. හැබැයි ඉදා අපි ඔක්කොම අර වටු රැළ එකතු වෙලා දැල ඉස්සුව වගේ ඉස්සුවනම් අපිට අද සිංහල සංගමයට තමන්ගේම කියලා ප්‍රධාන සාකාවක් තියෙනවා.
ප්‍රධාන තැනක් තියෙනවා. ඒ නිසා ඒක අපිට බැරි වුණු නිසා මගේ එකම ප්‍රාර්ථනාව තමයි කවදා හරි මේ තරුණ කට්ටිය එකතු වෙලා හරි වෙනත් ක්‍රමයක් යොදවගෙන මේ කර්තව්‍ය ඉෂ්ට කරගන්න. මම හිතන්නේ හොඳ ප්‍රාර්ථනාවක්, හොඳ බලාපොරොත්තුවක්, හොඳ අදහසක් අපි තරුණ නූතන සංවිධායකයින්ට, නූතන නිලධාරීන්ට සංගමේ මම හිතන්නේ බර්නාඩ් ඔබ දුන්නා. ඉතින් අපි ඇත්තටම ඒ කාලේදී කරපු දේවල් මට මතක් වෙනවා. ඔබ කැපකිරීමෙන් ඉන්පත් උත්සාහයවල් මුත් ඒවා කෙරුන්නේ නැති වුණාට ඔබ දුන්නේ අවවාදයක්. මේ ආදර්ශ මේ කියාක් කළේ, ඉල්ලීමක් කළේ, ප්‍රාර්ථනාවක් කළේ නූතන පරම්පරාවෙන් ඒක ඉස්සරහට ගෙනියන්න කියලා. හොඳයි බර්නාඩ්, මම හිතන්නේ හොඳ මේ අදහසක් ඉදිරිපත් කළේ. මම හිතන්නේ අපි තරුණයන් අපි නව නිර්මාණ මණ්ඩලයේ ඒක පිළිබඳව අවධානය යොමු කරනවා ඇති. එවනම් බර්නාඩ්, මම හිතන්නේ අපි ගොඩක් දුරට කතා කරලා අවසන් වශයෙන් කෙටියෙන් යමක් කියන්න තියෙනවද? ඔව්, ඒක තමයි මට කියන්න තිබුණේ. ඒකින්ද මම නැවත වරක් අපේ දැනට ඉන්න තරුණ සංගමයක් දැන් ඉන්නවා. ගොඩාක් තරුණ සමාජිකයෝ ඉන්නවා. ඒගොල්ලන්ට මම කියන්න කැමති කෙසේ හෝ වේවා අපේ ඒ සිංහල සංගමය කියලා නම දැම්මෙත් මම ඒකයි. සිංහල සංගමේ කවදා හරි ඉහළට නංවන්න මේ කයට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඇත්තට වශයෙන්ම අපි පන්සලක් පවත්වන්නේ කියලා ඉදමුකුත් ගත්තා. මෙච්චර දුරටත් අපි මේ කර්තව්‍යයට උර දුන්නා. හැබැයි ඉතින් වාසනාවකට ගොඩාක් ඈන්ට මේ සිතිවිල්ල තමන්ගේ ඇඟ ඇතුළට කිඳා බැස්සේ නැහැ. ඔව්. මං හිතනවා ඒක කරන්න පුළුවන් එකම විදිය තමයි ඔක්කොම එක හා සමානව එකට කඹේ අදින්න ඕන. එහෙම නැතුව පොඩ්ඩක්වත් අසමගියක් වුණොත් සමගි කමේ තමයි බලය තියෙන්නේ. සමගියේ බලය වේ. එහෙම නැති වුණොත් මේක කරන්න බෑ. හොඳයි, මම හිතන්නේ සමගිය බලයේ හොඳ ආදර්ශයක්, එහෙම නැත්නම් හොඳ පාඩයක් අවසන් කරන්න බර්නාඩ් කැමති වුණා. ඉතින් එහෙනම් බර්නාඩ් බොහොම ස්තුතියි මේ වෙලාවේ අපත් මේ විදියට සම්බන්ධ වෙලා කතා බහ කරන්න ලැබුණ ගැන. එහෙනම් ඔබේ ඉදිරි කටයුතු සාර්ථකව වගේ මේ කලා කටයුතු ඉදිරියට තවතවත් කිරීමට අපිට බිස්පෙන් වේදිකාවේ දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට එහෙමනම් නිරෝගී සුවය සමගින් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන්. මටත් ඒ වගේම අවස්ථාවක් දෙන්න ඕන. ආනන්ද විසින් මේ අද මාව සහභාගී කරගත්ත මේ සාකච්ඡාවට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. මට ආනන්දටත් නයනටත් ඔය දෙන්නටම මගේ ඉතාමත් සුභාශංසනය මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.